හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න හුඟ දවසකට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ගෙදර ලස්සනට ඇන්තෝරයන් හිටවන්න ආසමගේ යාළුවන්ට මේ වීඩියෝ එක ඔන්න ගොඩක් වැදගත් වෙයි. දිගටම බලන්න කොතනකින්වත් මග අරගන්න නම් එපා. ඔයාලට මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම මේ හැමෝටම රිප්ලයි දානවා. අපි යමු වීඩියෝ එකට. මම නම් ඉතින් පොල්ලෙලි කපා ගන්න මෙන්න මෙහෙම තමා කපලා මේවා කහට යවලා අවුවේ දාලා වේලලා එහෙම තමයි ඉතින් කරන්නේ. ඔයාලට මම කහට යවන එකේ වීඩියෝ දාලා තිනවා. ඔයාලා ඒවා බලන්න. එතකොට මම අද අරන් ඉන්නේ ඇන්තෝරියම් සීඩ්ස් ලේසියෙන්ම පැල කරගන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට අරන් ඉන්නේ. එහෙනම් ඉතින් අපි යමුකෝ මේ වීඩියෝ එක බලන්න. මේ තියෙන ඉතින් මම අර පොඩියට මෙල්ලුම් වගේ කපපු පොල්ලෙලි එහෙම වේලා ගන්න විදිය තමයි ඉතින්. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇන්තෝරියම් වලටම වෙනම channel එකක් පටන් ගන්න. ඒක පටන් ගත්තාම කියන්නම් මගේ යාළුවෝ එකට එකතු වෙන්නකෝ. මෙන්න මේ ප්ලාස්ටික් බෝතලේ කපලා අරන් තමයි මම අද බීජ ටික පෙළ කරන්නේ. ඊට පස්සේ ඕන වෙනවා ඇන්තෝරියම් බීජ ටිකක්. මම මේ පෙන්නන දේවල් තමයි ඕන වෙන්නේ. ඔස්මොකොට් එකකින් පොහොර වැලි ඊට පස්සේ අර බෝතලේ කපලා හොඳට සිදුර වෙන්න මම හදාගත්තා. ඊට පස්සේ මුලින්ම අපි අඩියට දාගන්න ඕනේ වැලි. වැලි තමයි දාගන්නේ. ඊට පස්සේ වැලි අර කොටු හැඩේ තියෙන පොල්ලෙලි කෑලි අපි මිශ්‍ර කරගෙන මේ මාධ්‍යයක් හදාගන්න ඕනේ. ඊට පස්සේ ඒ හදාගත්ත මාධ්‍ය මේකට දාලා ඒක උඩින් ඊට පස්සේ අපි දානවා පොහොර ටිකක්. ඔස්මොකොට් පොහොරකින් චුට්ටක් දාගන්නවා. මට එක අතින් කරගන්න හරි අමාරුයි. මේ ෆෝන් එකත් අල්ලගෙනනේ කරන්නේ. ඊට පස්සේ ඒක චුට්ටක් වැහෙන්න පොල්ලෙලි කැල් දෙක තුනක් දාලා ඊට පස්සේ මේ ඒක උඩින් මේ බීජ ටික දාගන්න ඕනේ. ඒකත් මේක ලස්සනට එකතැන වගේ හිටින්න නැතෙන්න මෙහෙම ලස්සනට හදාගෙන මෙන්න මේ විදිහට මේ බීජ ටිකක් දාලා මම හැමදාම වගේ ඉතින් ලන්ච් සීට් නේ පාවිච්චි කරන්නේ මෙයා වහන්න. ඉතින් ඔයාලට මම පරණ වීඩියෝ ගෙනල්ලා තියෙනවා ඒවත් බලන්න. ඉතින් මේක තමයි ඉතින් අද මම හදපු ලේසිම විදිහ. මට තාම නෙට් හවුස් එකක් නෑ යාළුවනේ. ඉතින් මම මේව තාම මේ බිම හිම තමයි ඉතින් තියලා දෙන්නේ. ඒ අතරතුර මම ඔයාලට වීඩියෝ අරගෙන එනවා. ඉතින් මම පැල හදාගන්න ඒවා හිම ඉතින් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න මම හරි ආසයි. ඉතින් ඔයාලත් ආසයිනේ මල් හදන්න. ඉතින් ඒකයි මම මේ වගේ වීඩියෝ ඔයාලට අරගෙන එන්නේ. ඇන්තෝරියම් ගැන පොල්ලෙලි කපන විදිය ඒවා තම්බන විදිය කහට යවන විදිය මම වීඩියෝ කරලා තිනවා. ඔයාලා ඒවා බලන්න යාළුවනේ. ඉතින් මේත් මම මේ විදියටම බීජ දාගත්ත එකක් තමයි මේ ඔයාලට පෙන්වන්නේ. මේක රතු පාට බයි කලර්. ඒකෙන් බීජ තමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් ඒවා හැදුවේ මම ඔයාලට මේ වීඩියෝ එකේ දාපු විදිහටම තමයි වැලි පොල්ලෙලි විතරයි මම මේකට දාලා තියෙන්නේ. එතකොට පොහොර දාලා තිනවා. ඉතින් හොඳට මේ දැන් මුල්ල ඇදලා තියෙන දැන් දවස් 4ක් නේ මේකට. ඉතින් හොඳට තියෙනවා. ඉතින් මම අද හදපු එකෙත් මම ඔයාලට වීඩියෝ මම අරන් ඉන්නම් ඒකේ මුල් අදින විදිහෙම. හරි යාළුවනේ නම් ඉතින් මම වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මගෙන් අහන්න. තාමත් මගේ වීඩියෝ බලන්න ඔයාලා මගේ channel එක subscribe කරලා නැතුව නම් මතක් කරලා subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.